ඔයාගේ ෆෝන් එකේ data on කරපු ගමන් data ටික කැපිලා යනවද? YouTube හරි Facebook හරි WhatsApp හරි මොන හරි app එකක් හරි පාවිච්චි කරන්නේ නැතුව නිකම්ම තියෙද්දිත් ඔයාලගේ ෆෝන් එකේ data කැපෙනවද? අන්න ඒකට විසඳුමක් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් guys වෙනද වගේම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ YouTube channel එකට හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි අරගෙන ආවේ ඔයාගේ ෆෝන් එකේ අනවශ්‍ය විදිහට data කැපෙන එක වළක්වා ගන්න ක්‍රමයක් අරගෙන. ඉතින් guys වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලගේ මෙන්න මේ data on කරාට පස්සේ කිසිම app එකක් පාවිච්චි කරන්නේ නැතුව data කැපෙනවා නම් ඒකට බොහෝ දුරට හේතුවක් වෙන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන app update වෙන එක. ඉතින් guys ඒක අපි නැවතුවා නම් අපේ data කැපෙන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් guys ඔයාලා මේකට යන්න ඔයාලගේ Google Play Store එකට. ඊට පස්සේ guys Google Play Store එකේ දකුණු පැත්තේ උඩ කෙළවරේ මෙතන අකුරක් හරි ඔයාලගේ ෆොටෝ එකක් හරි වැටිලා ඇති. ඉතින් ඒක උඩ ටච් කරගන්න. ඉතින් guys එහෙම ටච් කරලා මෙන්න මේකේ පහළට එනකොට settings කියලා තියෙනවා. settings වලට ගිහිල්ලා ඔයාලා යන්න ඕනි මෙන්න මේ දෙවෙනියට තියෙන network preference කියන එකට. ඉතින් මෙන්න මේ network preference කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා app download preference කියලා දෙවෙනියට. ඉතින් guys app download preference කියන එක over any network කියලා තියෙනවා, over wifi only කියලා තියෙනවා, ask me every time. ඉතින් ඔයා ගොඩක් වෙලාවට මෙන්න මේ ask me every time කියලා දාගන්න. ඉතින් ඒක දාලා එතන මෙතන මේ රවුම ඇතුලේ ටච් කරලා එතන ටික් එක දාගෙන okay දෙන්න. right guys ඊළඟට තියෙනවා මෙන්න මෙතන තුන්වෙනියට තියෙනවා auto download apps කියලා. ඉතින් ඒ auto download apps කියන එක auto update apps කියන එක auto update apps over wifi or mobile data කියන එක තියෙනවා. ඊළඟට update with limited amount of mobile data කියලා තියෙනවා. update over wifi only කියනවා. ඉතින් don't auto update කියලා අන්තිමටම තියෙනවා. මෙන්න මේ කොටස් හතරෙන් මම වැඩිපුරම දාලා තියෙන්නේ මෙන්න මේ don't auto update apps කියලා. ඉතින් අපිට අවශ්‍ය වෙලාවට විතරක් අපිට අවශ්‍ය app එක update කරගන්න පුළුවන් මේ විදිහට don't auto update apps කියලා දාලා තිබ්බම. ඉතින් අපිට සමහර අනවශ්‍ය අපි use කරන්නේ නැති app හැම වෙලේම නිතරම update වෙන්න පුළුවන්. ඉතින් ඉන්නේ update ආවට පස්සේ ඉතින් ඒවා මේ auto update වෙනවා. ඒකේ හින්දා අපේ data කැපෙන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය app එක අවශ්‍ය වෙලාවට විතරක් update කරගන්න පුළුවන් මෙන්න මේ don't auto update apps කියන එක දාලා තිබ්බම. ඉතින් guys ඒකේ අන්තිමට තියෙනවා auto play videos කියලා. අන්නේ auto play videos කියන එකත් don't auto play videos කියන එකට දාලා තියාගන්න. auto play videos over wifi කියන එක දැම්මොත් ඔයාලගේ wifi connect වෙච්ච වෙලාවක auto videos play වෙන්න පුළුවන් මේ Play Store එකට ගියාට පස්සේ. අර Play Store එකේ app එකක් අපි select කරාට පස්සේ ඒ app එක ඇතුළට ගියාට පස්සේ ඒ app එකේ trailer video එකක් තියෙනවනේ. අන්න ඒ වගේ videos auto play වෙන එක මේකෙන් නවත්ත ගන්න පුළුවන්. ඉතින් guys ඔන්න ඔය settings ටික හදාගන්න Google Play Store එකේ ඔය settings ටික හදාගත්තට පස්සේ බොහෝ දුරට ඔයාගේ data කැපෙන එක අඩු වෙන්න පුළුවන්. ඉතින් guys මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ඔයාලා මේ වීඩියෝ එකට like එකක් දාන්න. මේ වීඩියෝ එකට comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් මේ වීඩියෝ එකට comment එකක් දාන්න. ඔයාලට මොන හරි තොරතුරක් දැනගන්න අවශ්‍ය නම් ඒකත් ඔයාලගේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ දේවල් හැමදේම comment එකක් විදිහට දාන්න. ඉතින් guys මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් විදිහට ගෙන්න ගන්න අපේ YouTube channel එක subscribe කරලා notification bell button එක on කරලා තියාගන්න. ඉතින් guys මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු යමු. සියලු දෙනාටම සුබ දවසක්.